හයි කොහොමද ඔයාලට? ඔන්න අද ඉඳන් ගාඩ්නින් ව්ලොග්ස් අරගෙන මාත් ඔයාලත් එක්ක එකතු වෙනවා. ඔන්න බලන්නකෝ මං අපේ ගෙදර හදලා තියෙන මල් ಜಾති මං ගාව ඉම්පේෂියා වර්ග ගොඩාක් තියෙනවා. පාට 5කින් විතර ඉම්පේෂියා මං ගාව තියෙනවා. එතකොට ඔන්න බලන්නකෝ යාළුවෝ මට ඉම්පේෂියා හදන්න උදව් කරලා මල වටේට ඩිසයින් එකක් දාලා තියෙන විදිහ. මේ තියෙන්නේ දම් පාට. අපි බලාගෙන යන්කෝ මං ගාව තියෙන්නේ මොන පාට ඉම්පේෂියාද කියලා. ඔන්න මෙයාලා රෝස පාට. එයා මාර ලස්සනයි. මේ කැමරා එකට පේන්නේ නැති වුණාට එයාගේ තියෙන්නේ රෝස පාටත් සුදු පාටත් මික්ස් වෙච්ච පාටක්. මෙන්න මෙයාව බලන්නකෝ මෙයාගේ ලස්සන. එයාලා හැමදාම ගහ පිරෙන්න මල් දෙනවා. මේ දිය කූඳුළු. එයා දැන් තමයි මං එයා මේ හැංගින් පොට් එක හදලා තියෙන්නේ. පස්සේ හැං කරගන්නකම් අන්න බලන්නකෝ මෙයාගේ නම් ගහ පිරෙන්නම මල් තියෙනවා. යාළුවෙක් ඇවිල්ලා ඒකටත් රටාවක් දාලා දැක්කද මල් වල තනින් තන හිල් තියෙනවා. පොහොට්ටුත් හිල් කරලා තමයි යාලා යන්නේ. ඔන්න බලන්නකෝ රෝස පාට කූඩලු. මෙන්න මෙයා හරිම ලස්සන තැඹිලි පාටක්. ඔන්න මෙයා තැඹිලි පාට. ඔන්න ඊට පස්සේ බලන්නකෝ මෙයාලගේ ලස්සන චූටි රෝස මලක් වගේ හරිම ලස්සනයි. පොච්චිය පිරෙන්න හැදුනහම බලන්න ලස්සනයි. ඔන්න ඊට පස්සේ ඉන්නවා රතු පාට. ලස්සනයි නේද එයා? මොර ලස්සනයි එයා. ඔන්න ඊට පස්සේ මෙන්න මෙයා ලාදම් පාට චුට්ටක් මැද සුදු පාටයි එයාගේ. ඔන්න ඊට පස්සේ බලන්න සුදු පාටින් ඉන්නවා. හරිම ලස්සනයි. පෝච්චිය පිරෙන්නම පිපෙනවා. මෙන්න මෙයාව බලන්නකෝ චූටි වුණාට චූටි හරියට මල් ගහේ පිරෙනවා අර සමන් පිච්චා වගේ. හරිම ලස්සනයි. මම ඉතින් අදට නවතිනවා එහෙනම් ආය හම්බ වෙමු.